ආයුබෝවන් යාළුවනේ. අද අපි බලන්න යන්නේ මෙන්න මේ වගේ AI වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපේ selfie picture එකක් අපි save කරගන්න ඕනේ. මෙන්න මේ වගේ selfie picture එකක් අපි save කරගන්න ඕනේ. අපි selfie picture එක save කරගත්තට පස්සේ ඕනම web browser එකකට ගිහිල්ලා අපි search කරගන්න ඕනේ Google Gemini කියලා. ඊට පස්සේ Google Gemini site එකට ගියාට පස්සේ අපි මේ plus button එක දීලා අපේ selfie picture එක upload කරගන්න ඕනේ. අපේ selfie picture එක upload කරගත්තට පස්සේ මෙන්න මේ prompt එක Gemini ට දෙන්න. Create a selfie of this selfie together with movie character එක මම වීඩියෝ එකේ මුලින්ම දුන්න එක්සැම්පල් එක තමයි යූස් කරගන්නේ. ඒකින්ද මම ටයිප් කරගන්නවා Harry Potter කියලා. At the film set movie එක තමයි මම කැමති මේක. Harry Potter and the Goblet of Fire. ඊට පස්සේ this image aspect ratio must be 9:16. ඒ prompt එක type කරගත්තට පස්සේ මේ tools වලට ගිහිල්ලා create images දෙන්න. ඊට පස්සේ image එක generate කරගන්න. අපිට මේ වගේ pictures දෙකක් ඕන නිසා මම ඊළඟ එක Spider-Man විදියට use කරගන්නවා. ආයෙත් අපේ selfie picture එක upload කරලා අර prompt එකම දෙන්න. ඒ prompt එක දුන්නාට පස්සේ movie character එක Spider-Man කියලා දාගන්න. ඔයාලට ඕන character එකක් පාවිච්චි කරගන්න පුළුවන්. මම example එකක් විදිහට Spider-Man තමයි පාවිච්චි කරන්නේ. movie එකත් Spider-Man කියලා දැම්මට කමක් නැහැ. the image ඊට පස්සේ image එක generate කරගන්න. wow අපේ image Harry Potter image එක නම් create වෙලා තියෙන්නේ. මේ download button එක දීලා ඒ image එක download කරගන්න. ඊට පස්සේ අපේ Spider-Man picture එක generate වුණාට පස්සේ ඒකත් download කරගන්න. ඊට පස්සේ අපි ආයෙත් අලුතෙන් search කරගමු Kling AI කියලා. ඒක සර්ච් කරගත්තට පස්සේ පළවෙනිම තියෙන සයිට් එකට ගිහිල්ලා මේ වීඩියෝ කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙන වීඩියෝ 2.5 ටර්බෝ එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ ස්ටාර්ට් ෆ්‍රේම් එකේ අපේ Harry Potter ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ end ෆ්‍රේම් එකේ අපේ Spider-Man ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට මෙන්න මේ prompt එක දෙන්න. The person walks into another set, says hi to the people and takes a selfie. ඒ prompt එක type කරගත්තට පස්සේ අපි මේ යට ගිහිල්ලා 5 seconds select කරගන්න. ඊට පස්සේ අපි මේ one output කියන එක select කරගන්න. ඊට පස්සේ මෙතන press කරලා අපේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න. මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න කොච්චර වෙලා යයිද කියලා අපිට කියන්න බෑ. ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක ලෝකෙ වටේ මිනිස්සු ගොඩක් ඒක පාවිච්චි කරන වෙලාවල් වලටත් මේක ජෙනරේට් කරගත්තොත් වෙලා යන්න පුළුවන්. මේ වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් don't forget to like, share, comment and subscribe. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.